හායි කොහොමද ඔයාලට අද අපි ලේසියෙන් පීසා එකක් හදන හැටි තමයි කතා කරන්නේ. මේ තියෙන්නේ ගිමු සූපායකින් ගන්න පුළුවන් හදලා තියෙන පීසා එක. මේක ඔයාට ගෙනල්ලා අවශ්‍ය දේවල් දාලා oven එකේ දාලා බේක් කරගන්න විතරයි තියෙන්නේ. මුලින්ම මම මේකේ පීසා 5ක් 4ක් හෝ 5ක් තියෙනවා මට මතක විදියට. මුලින්ම මම මේකට තක්කාලි සෝස් ඔයාට කැමති ප්‍රමාණයට දාගෙන හොඳට මේක ගා ගන්නවා. ඔයාට කැමති විදියට කැමති දේවල් දාලා මේක හදාගන්න පුළුවන්. මේ මම හදාගත්ත විදිය තමයි මට තියෙන චූටි ඉදෙන් පුළුවන් විදියට වීඩියෝ එකක් කරලා වීඩියෝ එකක් දැම්මා. ඉතින් ඊගාවට මම මුලින්ම සෝස් ගාගෙන ඊගාවට මම සොසේජස් ඩෙවල් කරගත්තු ටිකක් තියෙනවා. මම ඒ ටික අරගෙන ඒක කලින් මං හදලා තියාගත්තා. ඒකෙන් ඊගාවට ඒක උඩට දාගන්නවා. චූටියට කපාගත්තු සොසේජස් ඩෙවල් කරගෙන ඒ ටික මම ඒක උඩට දාගන්නවා. ලස්සනට ඔයා කැමති විදිහට මේක දාගන්න පුළුවන්. මේක දාගන්න විදිය එතකොට ඔයාට කැමති විදිහට සරස ගන්න මේක පුළුවන්. මේ පීසා එක ලොකු ගාණක් වෙන්නේ නෑ. 300 ගාණක් හෝ 400 ගාණක් වෙන්නේ yen වලින්. ඊට පස්සේ මම මේක හොඳට සොසේජස් ටික දාලා තුනී කරගෙන කපාගෙන තිබ්බා. ලූණු, මිරිස් සහ තක්කලි වගේ දේවල්. මම ඊළඟට මාළු මිරිස් දාගන්නවා මේකට. කැමති ප්‍රමාණයට ලූණු සහ ලූණු ගොඩක් මම දාගන්නේ නැහැ. මොකද මම සොසේජස් එකට ලූණු ගොඩක් දාලා තියෙන්නේ. ඊට පස්සේ මම තක්කලි කෑලි දාගන්නවා. ඊට පස්සේ මම චිකන් රෝස්ට් කරලා හරි බැදගෙන හරි ඔයාලට මේක දාගන්න පුළුවන්. මම මේක කලින් චිකන් රෝස්ට් කරගෙන තිබ්බේ oven එකේම දාලා. ඒ ටික මම මේකට උඩින් තනින් තැනට දාගන්නවා. ඊට පස්සේ ඔයාට මේකට චීස් දාගන්න ඕන. චීස් ගොඩක් විශේෂයි. චීස් නැත්තම් මේ පීසා එක රස වෙනස් වෙනවා. ඒ කියන්නේ චීස් එකෙන් ලොකු රසයක් වගේම ලස්සනක් එනවා. මේකත් ඔයාට ඕනම සූපා එකකින් චීස් අරගන්න පුළුවන්. චීස් මේකින් ඔයාට කැමති ප්‍රමාණයට කැමති තරම් මේකට එහා ගන්න ඕනේ. තැනින් තැනට ඇති තරමට චීස් දාගන්නවා. ඊට පස්සේ ඒක ඉහා ගත්තට පස්සේ අපේ පීසා එක හදලා ඉවරයි. ඔයාට කැමති නම් මේක උඩිනුත් ආයේ චිකන් දාගන්න පුළුවන්. ඒ වගේම තම්බපු බඩිරුඟු ඇට ඔයාට ගන්න තියෙන ඕනම සූපා එකක ඒ වගේ දේවල් නෝරි කොළ දාලා ඒ වගේ දේවල් දාගෙන මේක රස කරගන්න පුළුවන්. මේක මං සාමාන්‍ය විදියට හදපු ඉක්මනින් හදාගත්තු පීසා එකක්. ඊළඟට මම පීසා 2-3ක් හදන හැටි වීඩියෝ කරගෙන අරන් ඇවිල්ලා තියෙනවා. ආයෙත් ඒ විදිහටම සෝස් දාගෙන අර විදිහටම තවරගෙන ඔයාට ඊගාවට කැමති නම් මං අර වීඩියෝ එකේ මුලින් දැම්මේ සොසේජස් නෙමුලට. මේකෙදී ඔයා කැමති නම් චීස් මුලින් දාගන්න පුළුවන්. එතකොට ඔයාට ලේසි යන්නේ යටට චීස් අල්ලනවා. ඊට පස්සේ ආයේ සොසේජස් දාලා සොසේජස් සහ අවශ්‍ය දේවල් දාලා ඔයාට ඊට උඩින් ආපහු චීස් දාගන්නත් පුළුවන්. ඔයාට කැමති විදිහට ඕනම ආකාරයකට මේක සරස ගන්න පුළුවන් ඉතින්. ඊට පස්සේ මම මේක බේක් වෙන්න දානවා. මේක බේක් කරගන්න එක එක oven වල හැටියට වෙනස් වෙනවා. මම මේක මගේ oven එකේ මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. මම එක එක ප්‍රමාණ වලට බේක් කරගත්තා. මුලින්ම 600ට දාලා බේක් කරගත්තා. ඊට පස්සේ එතකොට උඩ චීස් මේවා වෙලා වගේ නැත්තම් 1200ට චුට්ටක් දාලා බේක් කරගත්තා. ඒක ඔයාට හොඳයි කියලා හිතෙන විදිහට මේක කර වෙන්නේ නැතුව ඕනි ගානට බේක් කරගන්න පුළුවන්. ඔයාගේ oven එක අනුව එක එක oven වල මේක වෙනස් වෙනවා. මේ තියෙන්නේ මම හදාගත්තු පීසා 3.
ඊළඟට මාව සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම මේ වගේ අලුත් දේවල් තව දැනගන්න මටත් ඔයාලා දන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. බායි. හැමෝම පරිස්සමින් ඉන්න. එහෙනම් බුදු සරණයි.